බ්‍රයිට් කලර්ස් එහෙම නැත්නම් බෝල්ඩ් ප්‍රින්ට්ස් අඳින්න කැමති අයකින් ගොඩක් වෙලට සිග්නල් වෙන්නේ විවෘත බවක් එහෙම නැත්නම් හොඳ ආත්ම විශ්වාසයක්. ඒ වගේම තමයි සයිකොලොජිකලි ගත්තොත් එහෙම මේ බ්‍රයිට් කලර්ස් මේ බෝල්ඩ් ප්‍රින්ට්ස් අඳින එක ගොඩක් ලින්ක් වෙන්නේ නිර්මාණශීලීත්වය සහ එනර්ජි එක කියන දෙයත් එක්ක. ඉතින් ගොඩක් වෙලට මේ වගේ බ්‍රයිට් කලර්ස් බෝල්ඩ් ප්‍රින්ට්ස් අඳින කැමති අය තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න කැමති අය. ඒ වගේම තමයි මේ විදිහට ඇඳුම් අඳින්න කැමති අය අවධානයට කැමති අය. ඒ කියන්නේ නරක විදිහට නෙමෙයි. අර අපි කියන්නේ center of the attention කියලා මෙන්න මේ විදිහට අවධානය ගන්න ටිකක් කැමති අය. ඒ වගේම තමයි ඔයා ජීවිතයේ අලුත් experiences වලට එහෙම නැත්නම් adventure වලට ගොඩක් කැමති අය. සාමාන්‍යයෙන් ඔයා හරිම fun චරිතයක්. ඉතින් ගෲප් එකක් ගත්තත් ඔයාලගේ යාළුවෝ අතර උනත් ඔයා තමයි ඔයාගේ යාළුවන් ඔයාගේ ඒ ගෲප් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් හයිප් කරලා ගන්න. ඉතින් ඔයා අඳින ඇඳුම් ගොඩක් වෙලේට ඔයාගේ ජීවිතය දිහා අපිට බලන්න පුළුවන් කණ්ණාඩියක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් ජීවිතය දිහා බලන්න කැමති කෙනෙක්, කුතුහලයේ එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය සහ හරිම ධෛර්යවන්ත කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඊළඟට ඕවර්සයිස් විදිහට එහෙම නැත්නම් කම්ෆර්ටබල් විදිහට ඇඳුම් අඳින්න කැමති අය. ඉතින් ඔයා ජීවිතේ මාස්ටර් කරලා තියෙන දෙයක් තමයි මම try කරන්න නැහැ. නමුත් මම හරිම cool person කෙනෙක්. ඉතින් psychologically ගත්තත් එහෙම ඔයා හරිම grounded person කෙනෙක්. ඒ කියන්නේ ඔයා ජීවිතේ ඔයා ගැන ගොඩක් තේරුම් අරන් තියෙන කෙනෙක්. ඔයා හැම දෙයක් ගැනම aware. ඔයාගේ වටපිටාව, ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ගැන එහෙම ඔයා හොඳ අවධානයක් ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හැඟීම් හොඳින් තේරුම් අරන් තියෙන. ඔයාට ඔයාගේ හැඟීම් හොඳින් control කරන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳ සමබර, හොඳ balance perspective එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා කාටවත් දේවල් ඔප්පු කර යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔයා කාවත් ඉම්ප්‍රෙස් කරන්න ඇඳුම් අඳින කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ විදිහට ඇඳුම් අඳින්න කැමති ටිකක් ඉන්ට්‍රොවර්ට් අය. ඒ කියන්නේ අර වැඩි ලොකුවට කට්ටිය ආශ්‍රය කරන්නේ නැතුව තනියම ඉන්න කැමති කට්ටිය මෙන්න මේ වගේ කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙම ඇඳුම් අඳින අය ගොඩක් වෙලේට හරිම විමසිලිමත් සහ හරිම කල්පනාකාරී විදිහට තමයි ඉන්නේ. ඒ වගේම තමයි කියන්න ඕන ඔයා ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. ඔයා හරිම සංසුන් විදිහට ඉන්න කැමති කෙනෙක්. සිම්ප්ලිසිටි එකට සිම්පල් විදිහට ජීවිතයේ ඉන්න කැමති කෙනෙක්. අර වැඩි සද්ද බද්ද වලට කැමති කෙනෙක් නෙමෙයි. ඊළඟට මොනොක්‍රොමැටික් එහෙම නැත්නම් මිනිමලිස්ට් විදිහට අඳින්න කැමති අය. ඉතින් ඔයා ජීවිතේ හරිම ස්ථාවර කෙනෙක්. සහ ඔයා හරිම සංසුන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. සමහර විට ඔයා රියල් ලයිෆ් එකේ එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් ඔයා අඳින ඇඳුමෙන් නම් ඔයා හරිම සංසුන්, හරිම කාම් පර්සන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම මේ විදිහට අඳින්න කැමති අයට ජීවිතේ හොඳ කන්ට්‍රෝල් එකක්, හොඳ ෆෝකස් එකක් තියෙනවා සහ ඔයාගේ වටේ හරිම පිළිවෙලට තියන් ඉන්න කැමති කෙනෙක්. ඔයාගේ වෝඩ්‍රෝබ් එක වෙන්න පුළුවන්, ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්. හරිම පිළිවෙලකට තියන් ඉන්න කෙනෙක් සහ ගොඩක් වෙලට ඔයා හැම දෙයක්ම කිව්වේ නැති වුණාට නෝටිස් කරනවා. ඔයාගේ වටිනාකම හොඳින් දන්න කෙනෙක් කියලාත් කියන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් අවධානය ඉල්ලලා කෑ ගහන කෙනෙක් නෙමෙයි. අවධානය කියන දේ නිතින්ම ඔයාට එන කෙනෙක්. ඔයාව දකිද්දි ඔයා හරිම එලිගන්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ වටේ හරිම සංසුන් වටපිටාවක් තමයි හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා වැඩි කතා කරන්න කෙනෙක් නෙමෙයි. නමුත් ඔයා කතා කරද්දි ගොඩ දෙනෙක් ඔයාට හුම්කම් දෙනවා. ඒ වගේම තමයි ඔයා ජීවිතේ විශ්වාස කරන දෙයක් තමයි less is more කියන දේ. ඊළඟ කාරණේ තමයි soft fabrics වෙන්න පුළුවන්. එහෙම නැත්නම් pastel colors, එහෙම නැත්නම් assumed details, lace, එහෙම නැත්නම් floral designs. මෙන්න මේ විදිහට අඳින්න කැමති අය. ඔයා සෙනෙහස කියන දේ එහෙම නැත්නම් කනෙක්ෂන් කියන දෙයට ලොකු වටිනාකමක් දෙන්න කෙනෙක්. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම ඔයා හැමෝම ගැනම ගොඩක් හොඳට කෙයා කරන කෙනෙක්. හැමෝටම අනුකම්පාවක් දක්වන කෙනෙක්. හැමෝම ගැන හොයලා බලන කෙනෙක්. හරිම සපෝටිව් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයා අඳින ඇඳුම් නිකම් ෆැෂන් එකක් නෙමෙයි. ඒක ඇත්තටම ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක, ඔයාගේ පර්සනැලිටි එක කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හරිම ස්වීට්, හරිම කල්පනාකාරී කෙනෙක් කියලා කියන්න පුළුවන්. සහ ඔයා හරිම කැමති දෙයක් තමයි අනිත් මිනිස්සුත් එක්ක කනෙක්ෂන්ස් හදාගන්න, සම්බන්ධතාවයන් හදාගන්න. ඔයාව හරිම මෘදු කෙනෙක් විදිහට තමයි අනිත් මිනිස්සු දකින්නේ සහ ඔයාගේ වටේ අනිත් අය ඉඳි එයාට හරිම සංසුන් හැඟීමක් දැනෙනවා. ඔයාගේ ප්‍රසන්ස් එක ඔයා සොෆ්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන්. නමුත් ඔයාගේ තුල ලොකු ශක්තියක් තියෙනවා කියලාත් කියන්න පුළුවන්. ඊළඟට classic and polish විදිහට අඳින්න කැමති අය. ඉතින් හරිම timelessness look එකක් තමයි මේ විදිහට අඳින අයගේ තියෙන්නේ. ඉතින් ඔයා ගොඩක් වෙලේට clean lines එහෙම නැත්නම් tailored trousers මෙන්න මේ විදිහට අඳින්න කැමතියි. ඉතින් ගොඩක් වෙලේට ඔයා ඇඳුම් අයන් කරලා අඳිනවා කියලා අපි කියන්නේ එන්න ඒ වගේ කෙනෙක්. සහ හැම වෙලේම ඔයාගේ අතේ watch එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඇඳුම් අඳින අය සාවරත්වය එහෙම නැත්නම් විශ්වාසනීයත්වය එහෙම නැත්නම් සම්ප්‍රදාය කියන දෙයට මුල් තැනක්, හොඳ වටිනාකමක් දෙන අය. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේ හොඳට වගකීම් දරන්න දන්න කෙනෙක්. ඒ වගේම ඔයාට හොඳ පර්සනල් ස්ටෑන්ඩඩ්ස් තියෙන ඔයාගේ ජීවිතේ.
ඔයාව හොඳින් විශ්වාස කරනවා ඒ වගේම ඔයාට ඔයාගේ ලයිෆ් එකේ හොඳ ගෝල් එකක් තියෙනවා සහ බවුන්ඩරි සීමාමයි ඔයාගේ ජීවිතේ පනව ගන්නත් දන්නවා. ඒ වගේම තමයි ඔයා දේවල් හොඳින් කරාම ඒක ගැන හොඳින් ආඩම්බර වෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ ඇඳුම් දැක්කහමත් ඒක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා වෙලාවට වැඩ කරන කෙනෙක්. ඔයා යන්න ඕන නම් එතනට විනාඩි 10කට කලින් යන්න ඔයා හරිම දක්ෂයි. ඔයා සාමාන්‍යයෙන් හිතන කෙනෙක් තමයි ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ අපි අර කෙනෙක්ව එකටම දකිද්දී අපිට ඇති වෙන හැඟීම එන්න ඒක වටිනවා කියලා. ඒක හරිම වැදගත් කියලා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අනිත් මිනිස්සු හිතනවා එයාලගේ රහස් ඔයා ළඟ හරිම සුරක්ෂිතයි කියලා. ඊළඟට උඩින් දැන් පල්ලෙහාටම තනි කළු අඳින අය. ඉතින් මේක ගත්තොත් එහෙම මේක ස්ටේට්මන්ට් එකක් සහ මේක ලයිෆ් ස්ටයිල් එකක්. ඉතින් කළු පාටේ තේරුම ගොඩක් වෙලේට කුතුහලය කියන දේ එහෙම නැත්නම් කන්ට්‍රෝල් කියන දේ එහෙම නැත්නම් පවර් කියන දේ. ඉතින් උඩින් දැන් පල්ලෙහාටම තනි කළු අඳින්න කැමති ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් අය. ඒ කියන්නේ තමුන්ගේ වැඩ තමුන් හොඳින් කරගන්න දක්ෂ අය. ඒ වගේම තමයි ඔයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා තව මිනිස්සෙක්ට ඔයාගේ ජීවිතේ කිසිම වෙන දෙයක් ඕවර් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඕනට වඩා තේරුම් කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා ඔයාගේ ලයිෆ් එකේ දේවල් ප්‍රයිවට්ව තියාගන්න තමයි කැමති. ඕනවට වඩා සෝෂල් මීඩියා වල පෝස්ට් කරන්න යන්නේ. ඒ වගේ අර ඕනට වඩා ලෝකෙට පෙන්වන්න යන කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා ලේසියෙන් ඔයාගේ ජීවිතේට තව කෙනෙක්ව ඇතුල් කරගන්නෙත් නැහැ. ඒ වගේම තමයි කියන්න ඕන සාමාන්‍යයෙන් ඔයා හැම දෙයක්ම නෝට් කරනවා. ඔයා රියැක්ට් කරේ නැති වුණාට ඔයා ගොඩක් දේවල් නෝට් කරනවා. ඉතින් මිනිස්සු ගොඩක් වෙලේට ඔයාව කුතුහලයක් විදිහට ඔයාව අපිරහසක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කමාන්ඩ් කරන්න කැමති කෙනෙක්, අන දෙන්න කැමති කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ගැඹුරු සංවාදවලට තව කෙනෙක් එක්ක ගොඩක් යන්න කැමති කෙනෙක් කියන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා මේ ඩ්‍රාමා කියන දේවල් ජීවිතේට ලං කරගන්න කැමති කෙනෙක් නම් නෙමෙයි. ඊළඟට ට්‍රෙන්ඩි එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර් ස්ටයිල් එකට අඳින්න කැමති අය. ඉතින් ඔයාලා අලුතෙන් එන අලුත්ම ට්‍රෙන්ඩ් එකේ තියෙන ඇඳුම් අඳින්න කැමති සහ කියන්න ඕනේ ඔයාලට හොඳ සමාජ පරිසරයක්, හොඳ දැනුමක් සමාජය ගැන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම ඔයා සාමාන්‍යයෙන් ඕනම දෙයකට ඉක්මනට ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුවර්තනය වෙන්න පුළුවන් කෙනෙක් කියලා කියන්න පුළුවන් සහ ඔයා හරිම නිර්මාණශීලී කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයා ෆෝවර්ඩ් තින්කර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉදිරිය ගැන ගොඩක් හිතන කෙනෙක් සහ ජීවිතය ගැන හොඳ කුතුහලයක් තියෙන කෙනෙක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා රෙලෙවන්ට්ව ඉන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ මේ දැන් තියෙන කාලය, මේ ටයිම් එක ඒකට ගැලපෙන විදිහට ඔයාගේ ලයිෆ් එක හදාගෙන යන්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි ඔයා රිස්ක් ගන්න, අවදානම් ගන්න බය කෙනෙක් නෙමෙයි. ඔයා විෂුවල් තින්කර් කෙනෙක්. සහ කියන්න පුළුවන් ඔයා මාකටිං පැත්තට ගොඩක් දක්ෂ කෙනෙක් සහ දැන් ඔය අලුතෙන් එන දේවල් අත්හදා බලන්න අවදානම් වලට බය නැති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඊළඟ කාරණේ ඊළඟ දේ තමයි බොහෝ ටයිප් එකකට එහෙම නැත්නම් ආර්ට් ටයිප් එකකට අඳින්න කැමති අය. ඉතින් ගොඩක් මෙහෙම මෙයාලව ගත්තොත් එහෙම යාලා ටිකක් අර කෙයා ෆ්‍රී වයිබ් එකේ තමයි ඉන්නේ. ඒ වගේම තමයි ටිකක් හිතුවක්කාරයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ earthy tones ගොඩක් අඳින්න කැමති කෙනෙක් සහ ඔයා කවුද කියන දේ ගැන ඔයාට හොඳ strong sense එකක්. ඔයා කවුද කියන දේ හොඳින් තේරුම් ගන්න තියෙන කියලා කියන්න පුළුවන් සහ ඔයා ඒක පෙන්වන්න බය වෙන්නේ නැහැ. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම මේ බොහෝ ස්ටයිල් එකට අඳින්න කැමති අය හරිම ක්‍රියේටිව්, හරිම නිර්මාණශීලී අය සහ ජීවිතේ නිදහස හොයාගෙන යන්න කැමති අය. ඒ වගේම තමයි ඔයා සෝබාදහම එක්ක කනෙක්ට් වෙලා ඉන්න කැමති කෙනෙක් සහ සමාජයේ තියෙන යම් නීති රීති මෙන්න මේ දේවල් එක්ක ඔයා ඉච්චර එකග වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා ඔයාගේ ඉදමකට තමයි ඔයාගේ ලයිෆ් එක අරගෙන යන්න කැමති. ඒක ඔයාගේ ඇඳුමෙනුත් ඇත්තටම පේනවා සහ ඔයා ස්පිරිචුවල් පැත්තට, ආධ්‍යාත්මික පැත්තට ටිකක් බරගතියක්, නැඹුරුතාවයකුත් දක්වනවා. ඒ වගේම කියන්න ඕන ඔයා හරිම අව්‍යාජ කෙනෙක් කියලාත්, ඔයා හරිම රියල් පර්සන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ එන්න ඒ ගතිගුණයට ගොඩක් මිනිස්සු ඔයා ගාවට ඇදිලා එනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට ස්පෝටි ටයිප් එකට ඇඳුම් අඳින්න කැමති අය. ඉතින් ඔයාගෙන් හරිම ඇක්ටිව් වයිබ් එකක්, හරිම සක්‍රීය වයිබ් එකක් තමයි එන්නේ. අර ගෝ ගෙටර් වයිබ් එකක් තමයි ඔයාගේ තියෙන්නේ. සමහර විට ඔයා සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් ට්‍රේන් කරලා වර්ක්අවුට් කරලා නැතුව වෙන්නත් පුළුවන්. නමුත් ඔයාගෙන් එහෙම වයිබ් එකක් තමයි එන්නේ. සයිකොලොජිකලි ගත්තොත් එහෙම මේ විදිහට අංගනායකෙන් කියවෙනවා ඔයා හරිම ප්‍රැක්ටිකල් කෙනෙක්, හරිම ප්‍රායෝගික කෙනෙක් කියලා කියන්න පුළුවන් සහ ඔයා හරිම ෆෝකස් එකක් තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් සහ ඔයාව දැක්කහම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, හොඳ හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හොඳ එනර්ජි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ස්වභාවිකවම නැචරල් ලීඩර් කෙනෙක්. ඒ කියන්නේ අපි ස්වභාවිකවම ඔයා නායකයෙක් විදිහට ඔයාව දකින්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ ගේම් එකේ උඩින්ම ඉන්න කැමති කෙනෙක්. ෆිට්නස් වෙන්නත් පුළුවන්, වර්ක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ වෙන්නත් පුළුවන්. මේ ලුක් එක ගොඩක් වෙලට ගත්තොත් එහෙම මම ආස දේ මම කරන්නේ ඔයා එක තේරුම් ගත්තත් නැතත් මට වැඩක් නැහැ. මෙන්න මේ වගේ හිතන කෙනෙක් තමයි රෙබෙල් කෙනෙක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්. තමුන්ගේ දේවල් තමුන්ම කරගන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්.
ඔයා සාමාන්‍යයෙන් අනිත් මිනිස්සුත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න එච්චරම කැමති කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා හැමෝම වගේ ඇඳුම් අඳින්න කැමතිත් නැහැ. ඔයා පර්ෆෙක්ට් කියලා ඔයා ඇක්ට් කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඔයාට හොඳ මියුසික් ටේස්ට් එකක් තියෙනවා. සංගීතය ගැන හොඳ රසාස්වාදයක් ඔයාට තියෙනවා වගේම ගොඩක් වෙලේට හැම දෙයක් ගැනම ඔයාට ඔපිනියන් එකක් මතයකුත් තියෙනවා. ඉතින් සයිකොලොජිකලි ගත්තොත් එහෙම ඔයා සාමාන්‍යයෙන් අර බොක්ස් එකක් ඇතුලේ හිර වෙලා වගේ ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ සමාජයේ තියෙන දේවල් නිව් නෝම්ස් එහෙම ඔයා ගොඩක් වෙලේට ක්වෙස්චන් කරන කෙනෙක්. ප්‍රශ්න කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගොඩක් වෙලට තනියම ඉන්න කැමති කෙනෙක්. පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ස්ටෑන්ඩ් අවුට් වෙන්නත් බය නැහැ. ඒ කියන්නේ අනිත් අය අතරින් කැපිලා පේන්න බයක් නැහැ. අනිත් අය අතරින් පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ ඉන්න උනත් බය නැති කෙනෙක්. ඉතින් අද හරියම ෆන් වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔයා ගැන කියපු දේවල් හරිද කියලා අනිවාර්යෙන් අමතක කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා ඔයා වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න සහ channel එක subscribe කරන්න නැති කියලා මම හිතනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.